ඔයා කවදා හරි හිතලා තේනවද ඔයාගේ පණ දෙන්න වගේ ඉන්න යාළුවා ඇත්තටම ඔයාට ආදරේද කියලා? සමහර විට ඔයා ආශ්‍රය කරන්නේ මල් වගේ පෙනෙන ඒත් ඇතුළතින් ඔයාට ජීවිතයේ සාරේ උරා ගන්න වල් පැලෑටි වගේ මිනිස්සු වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ මේ ටොක්සික් සහ ෆේක් පීපල් ගැන. වීඩියෝ එකේ අන්තිමට මම කියනවා මේ වගේ අයගෙන් බේරිලා ඔයාගේ ගෞරවය රැකගන්නේ කොහොමද කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම අවසානයේ වෙනකම් බලන්න. යාළුවනේ අපි හැමෝම ජීවිතේ එක එක විදිහේ අයව හම්බ වෙනවා. සමහර අය එක්ක අපිට මතභේද ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ හැමෝම ටොක්සික් නැහැ. ටොක්සික් පුද්ගලයෙක් කියන්නේ ඔයාගේ ජීවිතේට නිතරම ඍණාත්මක බලපෑමක්, නෙගටිව් ඉන්ෆ්ලුවන්ස් දෙන, අනවශ්‍ය ඩ්‍රාමා ඇති කරලා ඔයාව මානසිකව වටන කෙනෙක්ටයි. මේ අය ගොඩක් වෙලාවට කරන්නේ ඔයාව පාවිච්චි කරන එක. මේක හරියට ගෙවත්තක තියෙන වල් පැලෑටියක් වගේ. ඒ වල් පැලෑටිය රස්සන මල්වල සාරේ උරා ගන්නවා වගේම ටොක්සික් අය ඔයාගේ සතුට, මොටිවේෂන් එක සහ ආත්මාභිමානය සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ඒක කොන්දේසි සහිත යාළුකම. පළවෙනි ලකුණ තමයි මේ අයගේ යාළුකම කොන්දේසි සහිතයි. ඒ කියන්නේ ඔයා ඒ අයගේ තර්ජනයක් නොවන තාක් විතරයි ඒ අය ඔයාට යාළුකම පෙන්වන්නේ. ඔයා ඒ අයව පරද්දලා ඉස්සරහට යන්න හදද්දි එයාට ඒක දරා ගන්න බෑ. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා ඒ අය ඉස්සරහ නිතරම පොඩි කෙනෙක් වගේ ඉන්න. ඔයා කැම්පස් එකේදී හෝ ඔෆිස් එකේදී මොකක් හරි ලොකු දෙයක් කළාම එයා සතුටු වෙන වෙනුවට ඕක මොකද්ද වගේ හැඟීමක් දෙනවා නම් ඒක ලොකු රෙඩ් ෆ්ලැග් එකක්. 2. ජයග්‍රහණ හැල්ලු කිරීම. මෙයාලා හරියට ඔයාගේ හතුරෙක් වගේ. ඔයා මොකක් හරි ජයග්‍රහණයක් ලැබුවාම එයා කියන්නේ ඕකේ ඉතින් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් කියලා. සෞඛ්‍ය සම්පන්න යාළුකමකදී අපි අනිත් අයගේ දිනුම් සමරනවා. ඒත් මේ ටොක්සික් අය කරන්නේ හැම දෙයක්ම වගේ තරංගයක් කරගන්න එකයි. 3. ගෑස් ලයිටිං සහ බොරු කීම. සමහර අය ඉන්නවා බොරු කියන්න මාරම දක්ෂයි. උදාහරණයක් විදිහට ඔයාට මතක දෙයක් ඒ අය මම එහෙම කිව්වේ නැහැ කියලා තරහේ පවසනවා. එතකොට ඔයාට හිතෙන්නේ ඇත්තටම මට වැරදිලාද කියලා ඔයාගේම මානසික තත්ත්වය ගැන සැක හිතෙන්න ගන්නවා. මේකට තමයි ගෑස් ලයිටිං කියන්නේ. මේක හරිම භයානක මෙන්ටල් ගේම් එකක්. 4. ඕපදූපු කියවීම. අනිත් හැමෝම ගැනම ඔයාට රහස් කියන යාළුවෙක් ඉන්නවද? මතක තියාගන්න ඒකෙනා අනිත් අයට ඔයා ගැනත් ඕපදූපු කියනවාමයි. ටොක්සික් අය ඔයාගේ පෞද්ගලික ජීවිතය පාවිච්චි කරන්නේ අනිත් අය එක්ක ගනුදෙනු කරන්න තියෙන කරන්සි එකක් වගේ. නියම යාළුවෙක් ඔයාගේ රහස් රකින්නවා මිසක් ඒ වගේන් විනෝද වෙන්නේ නැහැ. 5. හැමදාම තමන්ම වික්ටිම් කෙනෙක්ව කිරීම. මේ වගේ අය කවදාවත් තමන්ගේ වැරද්දක් පිළිගන්නේ නැහැ. ඔයා මොකක් හරි වැරද්දක් පෙන්නලා දුන්නොත් ඒ අය ඒක ඔයාගේ පැත්තට හරවනවා. ඔයා මාව තේරුම් ගන්නේ නැහැ කියලා ඒ අය තමයි අසරණ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. මේ අයට කියන්නේ ඩ්‍රාමා මැග්නට් කියලා. දැන් අපි බලමු ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. ප්‍රසිද්ධ මනෝවිද්‍යා ලේඛක රොබර්ට් ග්‍රීන් ඔහුගේ The Laws of Human Nature පොතේ පෙන්නනවා හැම මිනිසෙක්ම සමාජය ඉස්සරහා මුහුණුවක් නැත්නම් මූණුවරක් දාගෙන ඉන්නේ කියලා. මේ ෆේක් මිනිස්සු Tamande ඇතුළත තියෙන අනාරක්ෂිත බව සහ ඊර්ෂ්‍යාව වහගන්න තමයි නිතරම හොඳ මූණක් පෙන්වන්නේ. රොබර්ට් ග්‍රීන් තවත් වෙවිලා දෙයක් කියනවා. ඒ තමයි අපි ඉන්ස්ටින්ක්ට්ස් නැත්නම් සහජ බුද්ධිය. අපි කෙනෙක්ම මුලින්ම හම්බුනාම අපිට මොකක් හරි අමුත්තක් දැනනවා නම් ඒක අපේ සත්ව සහජ බුද්ධියෙන් දෙන අනතුරු ඇගිල්වීමක්. ඒත් අපි ගොඩක් වෙලාවට ඒ හැඟීම නොසලකා හැරලා ඒ පුද්ගලයාගේ පිටතින් පේන හොඳ මූණට රැවටෙනවා. ග්‍රීන් පවසන විදිහට මේ වගේ අයගේ හැසනීම් රටාවන් කාලයත් එක්ක නැවත නැවත සිදු වෙනවා. ඒ නිසා එක් පාරක් ඔයාව රැවටුව කෙනා දෙවනි පාරත් ඒක කරන්න පින ඉඩකඩ වැඩි. ඉතින් කොහොමද මේ වගේ අයගෙන් බේරින්නේ? සීමාවන් පනවන්න. නැති විදිහට ඔයාට හැමෝම ලයික් කරනවට වඩා ඔයාට රෙස්පෙක්ට් කරන එක වැදගත්. ඔයා අකමැති දෙයක් යාළුවෙක් කළොත් ඒකට බෑ කියන්න පුරුදු වෙන්න. මිනිස්සුන්ව හදන්න යන්න එපා. මේක ඔයාගේ ජොබ් එකක් නෙමෙයි. ටොක්සික් අයව වෙනස් කරන්න උත්සාහ කරලා ඔයාගේ ශක්තිය නාස්ති කරගන්න එපා. ඔයාගේ ගෞරවය රැකගන්න. ඔයාට ගෞරවයක් නැති අයව ඔයාගේ ජීවිතෙන් අයින් කළාට කමක් නැහැ. ඔයාට අගෞරවය කරන අයව අයින් කළාම ඔයාගේ ජීවිතේ නරක වෙන්නේ නැහැ. ඇත්තට මේක ගොඩක් හොඳ අතට හැරෙනවා. 4. පිටතින් මුහුණුවරට රැවටෙන්න එපා. රොබර්ට් ග්‍රීන් පවසන විදිහට කෙනෙක්ගේ වචන වලට වඩා එයාගේ ක්‍රියාවෙන් පෙන්වන දේ ගැන අවධානයෙන් ඉන්න. යාළුවනේ මතක තියාගන්න ඔයාගේ මානසික සෞඛ්‍යය හැම දෙයකටම වටිනවා. මේ ටොක්සික් මිනිස්සුන් නිසා ඔයාගේ ආත්ම විශ්වාසය නැති කරගන්න එපා. ඔයා වටිනවා. ඔයාට ගෞරවය කරන අය විතරක් ඔයාගේ ළඟ තියාගන්න.